ගොඩක් අය ට්‍රේඩ් කරද්දි ලොස් වෙන්න හේතුවක් තමයි මෙන්න මේ මාකට් ස්ට්‍රක්චර් එක හරියට බලන්නේ නැහැ. එහෙනම් මුලින්ම ඔයා ඉගෙන ගන්න මෙන්න මේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක හරියට ඇනලයිස් කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද මාකට් ස්ට්‍රක්චර් එක අපි හරියටම හොයාගන්නේ කියලා. හරි ඉතින් අපි මේකට මුලින්ම මාකට් එකේ ස්ට්‍රක්චර් එක බලන්න අපි යනවා මුලින්ම වැඩි ටයිම් ෆ්‍රේම් එකේ ඉඳලා අඩු ටයිම් ෆ්‍රේම් එකකට තමයි මාකට් එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා බලන්නේ. ඉතින් මම අරගෙන තියෙනවා 1 day එක මේ වෙලාවේ. ඉතින් 1 day එක ගත්තොත් සාමාන්‍යයෙන් අප් වෙලා තියෙනවා ඊට පස්සේ ඩවුන් වෙලා තියෙනවා. ඉතින් අපිට එතනින් බලා ගන්න පුළුවන් මේ වෙලාවේදී මාකට් එක මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි යනවා 4 hour වලට. හරිද? ඉතින් 4 hour වලදී අපිට බලා ගන්න පුළුවන් 1 day වල අප් වෙලා තියෙන මාකට් එක 4 hour එකේදී මොකද වෙලා තියෙන්නේ. ඉතින් ඩවුන් වෙලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් අප් වෙලා තියෙන්න පුළුවන් 4 hour වලදී. ඒ කියන්නේ 1 day වල කොටස් දෙකකට බෙදලා තමයි 4 hour එක මාකට් එක හැදෙලා තියෙන්නේ. ඉතින් අපිට එතනින් ඇනලයිස් කරලා අපිට එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඉතින් අපිට තවත් කන්ෆර්ම් මෙන්න මේ 1 hour වලින් අපිට බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මාකට් ස්ට්‍රක්චර් එක